තෙරුවන් සරණයි පුතේ. සිද්ධපත්තිරි මෑණියන්ගේ පිහිටයි සියලු දෙනාටම මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ බුදුගුණ සම්බන්ධව ඒ වගේම දෙවියන්ගේ ගුණ සම්බන්ධව විවිධ වැඩසටහන් දැනුවත් කිරීම සිදු වෙනවා. ඒ වගේම වරන් දරුවන්ට උපදෙස් මාලාවන්, වරම් සැකසීම, අඳුන බැලීම ආදිය සිද්ධ කරනවා. මේ සියල්ල අතර මේ වෙනකොට සමාජයේ යම් විශාල ව්‍යසනයකට ලක් වෙලා මිනිස් ප්‍රජාවට කරදර ලෙඩ රෝග ආදී වැඩි වෙලා තියෙනවා. ඉතින් පුතේ බුදුන්ගේ සහ දෙවියන්ගේ මඟ යන බොහෝ අය මේ වෙන විට සමාජයේ දැනුවත් කරමින් යනවා. තමන්ගේ නැන පරිදි මේ ව්‍යසනයන්ට හේතුව මේකයි. මේ වගේ අපි බේරෙන්න ඕනි කොහොමද කියලා ඒ වගේම මේ දැනුවත් කිරීම තුළින් ඔබ සියලු දෙනාට ඉතින් මමත් කල්පනා කළා මට හැඟෙන පරිදි මට දැනෙන පරිදි යමක් ඉදිරිපත් කරන්න මේ සමාජයේ යහපත උදෙසා. සමහර විට මගේ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම මේ දේවල් ඉදිරිපත් කරන්නේ මගේ බුද්ධි මට්ටමින් සහ මගේ උගත් දේවල් අනුව. ඉතින් මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ මම කියන දේවල් ඔයාලගේ මට්ටමින් තේරුම් අරන් හොඳ දේ නරක දේ වෙන් කරගෙන තමන්ගේ ජීවිතයට යහපතක් උදා කරගන්න මේ සියලුම දෙනා මාත් ඇතුළුව සියලු දෙනා කියන දේවල් යහපත් ආකාරයට තමන්ගේ ජීවිතයට යොදා ගන්න කියලා. ඉතින් පුතේ අද පළවෙනි දවසේ මං ගැන හැඳින්වීමක් විතරයි කරේ. මම මොකද කරන්න යන්නේ කියන එක ගැන ඉදිරියේදී විවිධ දේවල් සම්බන්ධව පහන් තබන ආකාරය, බුදුන් වන්දනා කරන ආකාරය, ඒ වගේම සෙත් ශාන්ති කර්ම පිළිබඳව, ඒ වගේම අද සමාජයේ ගොඩාක් දෙනා කියන්නේ සමාජයේ තියෙන දේවල් නෑ කියන, අපිට නොපෙනෙන බලවේග නෑ කියන මට්ටමට යම් කිසි මතයක් ගොඩනගාගෙන බටහිර කරණයට ලක් වෙලා අපේ සම්ප්‍රදායන් ඈඩ් කරලා තියෙන ඒ කරන දේ තුල ලොකු ගැටලු ප්‍රමාණයකට මුහුණ දීලා තියෙනවා පුතේ. ඉතින් ඒ වගේ දේවල් මොනවද? ඒවා අපි එහෙම ඉවත් කරන්න අපිට පුළුවන්ද මේ සමාජයෙන් කියන විවිධ කෙනෙක් ගොඩාක් දැනුවත් කිරීම තියෙනවා. ඒ දේවල් එකින් එක හිමීට අනිත් ගුරුවරු වගේම අනිත් දේවගතියන් වගේම මටත් දැනෙන පරිදි හැඟෙන පරිදි මම ඔබ සියලු දෙනාට ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මං හිතනවා මාත් එක්ක එකතු වෙලා යම්කිසි ගමනක් යන්න, යම්කිසි පිරිසක් එකතු වෙයි කියලා. මොකද මම එක එකනට ඇඟිල්ල දික් කරන්න කැමති නෑ, කෙනෙක් විවේචනය කරන්න කැමති නෑ. මොකද මමත් සර්ව සම්පූර්ණ නැති නිසා සහ මම දන්නවා මොකද මම මිනිසෙක්, මටත් ආශාවන් බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒ තුල තරහව, කේන්තිය, ඒ වගේ දේවල් ඇති වෙනවා අපි තුල. ඉතින් එහෙම ඇති වෙන කෙනෙක් තව කෙනෙක් විවේචනය කරන්නවත්, තව කෙනෙක්ගේ වැරදි අඩුපාඩු හොයන්නවත් හදන්නවත් අපිට බෑ. මොකද ඔවුන්ගේ බුද්ධි මට්ටමින් සහ ඔවුන්ට දැනෙන හැඟෙන දේවල් තුලින් දැනෙන දේ තමයි ඔවුන් සමාජයට ඉදිරිපත් කරන්නේ. ඒකෙදි අපි දැනගන්න ඕන අපිට සුදුසු මොකද්ද නැත්te මොකද්ද කියලා. සුදුසු දේ පමණක් අරගෙන අනිත් දේ අයින් කරලා ඒ ගත දෙයට ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න අපි කාරුණික වෙන්න ඕනේ. ඉතින් පුතේ මම අඳුන බලනවා. ඒ වගේම සත්පත්තිනි අම්මා ප්‍රදාන මගේ සර්වදේව මණ්ඩලයෙන්ම වැඩ කටයුතු සිද්ධ කරනවා. ලෙඩ රෝග පරීක්ෂාවන් සිද්ධ කරනවා. ඒ වගේම සියලු ශාන්ති කර්ම සිදු කරනවා. අනිත් දේවල් සම්බන්ධව මම වැඩ කටයුතු කරන්නේ ශාන්ති කර්ම සම්බන්ධව සියලු වැඩ කටයුතු සිද්ධ කරලා දෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මාත් මගේ දුරකථන අංකය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ හා සම්බන්ධ වෙලා ඔබගේ වැඩ කටයුතු දෙස් විදෙස් ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. ඉතින් නැවත වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. දවසම සුබ වේවා.